හෙලෝ ඔයාලා හැමෝටම ගොඩ දවසකට පස්සේ මම ආයෙත් ඔයාලට vlog එකක් ගෙනාවා. ඉතින් මේ vlog එක travel vlog එකක්. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් vlog එකේ කිව්වා අපි මේ අවුරුදු plan කරගෙන ඉන්නේ අපි නොගියපු පැති වලට යන්න කියලා. ඉතින් ඒ වගේ අපි නොගියපු පැත්තකට තමයි මේ trip එකක් ගියේ. ඒ තමයි කල්පිටිය. හැබැයි අපි මේ trip එක අපි දෙන විතරක් නෙවෙයි ගියේ අපේ cousins-ලත් එක්ක. අපේ මේ cousins set එක එකතු වෙලා හැම අවුරුද්දෙම trip එකක් යනවා. හැබැයි ගිය අවුරුද්දේ යන හිටපු trip එක තමයි මේ විදියට කල් ගිහලා කොහොම හරි පෙබරවාරි වල අපි ගියේ. ඒත් අපේ මල්ලි කෙනෙක්ට එන්න බැරි වුණා යුනිවර්සිටි එකේ වැඩ නිසා. ඉතින් අපි මේ ඉන්න ටික දෙනා එකතු වෙලා තමයි මේ පාර trip එක ගියේ. අපේ මේ set එකේ කීප දෙනෙක්ම අඩුයි ඒ කට්ටිය රටේ ඉන්නේ. ඉතින් අපි මේ ලංකාවේ ඉන්න කීප දෙනා එකතු වෙලා ඉතින් හැම අවුරුද්දෙම trip එකක් යනවා මේ විදියට. හයිවේ එකෙන් එක්සිට් කරාට පස්සේ අපි ගොඩාක් දුර යන්නේ නැතුව අපිට ඕන වාහනේ පොඩ නවත්තන මේ විදිහට අපේ මේ නංගිලා දෙන්න හදාගෙන අපු තේ එක බීලම යන්න. ඉතින් මේ විදිහට තේ එක බීලා පොඩ්ඩක් එතන අපි රෙස්ට් කරලා අපේ ගමන ආයෙත් පටන් ගත්තා. අපි කල්පිටිය පැත්තට ටික ලං වෙන්න පරිසරයක් ටික වෙනස් වෙනවා. ඉතින් කල්පිටිය පැත්තේ තියෙන වෙනස්ම පරිසර තත්ත්වය. ඉතින් මේ පැත්තත් හරිම ලස්සනයි. ඇත්තටම හරිම ආස හිතෙනවා. කොහොම හරි ගොඩක් දවල් වෙන කලින් අපිට කල්පිටියට එන්න පුළුවන් වුණා. හැබැයි ඒ වෙද්දී අපි හැමෝටම ගොඩක් බඩගිනි වෙලා තිබුණේ. ඒ නිසා අපි බැලුවේ රෙස්ටුරන්ට් එකකට යන්න. හැබැයි ඒ පැත්තේ එහෙම ලොකුවට රෙස්ටුරන්ට්ස් එහෙමත් නැහැ. කොහොම හරි මේ රෙස්ටුරන්ට් එකට තමයි අපි කට්ටිය ආවේ. මෙතන කෑම බුෆේ විදිහට තිබ්බේ. ඉතින් කෑම ගාන ලොකු ගානකුත් වුණා රුපියල් 500ක් වගේ. කෑම ඉතින් ලොකු අවුලකුත් නැහැ ඉතින්. කොහොම හරි අපි ලන්ච් එක අරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපේ කෙලිම පිටත් වුණේ අපේ හොටෙල් එකට එන්න. ඉතින් ඒ එන මඟ ඉතින් මේ වගේ ලොකු වින්ඩ් ටර්බයින්ස් එහෙමත් එක්ක ගන්න අපිට පුළුවන් වුණා. අපි නැවතුණ හොටෙල් එක The Blue Lagoon Resort කල්පිටිය. ඉතින් මේ හොටෙල් එක තියෙන තැන මාරම ලස්සනයි. කලපුව ගමමයි තියෙන්නේ. මේකේ ෂැලර්ස් ගොඩක් තියෙනවා. අපි 6 දෙනාටම ඉන්න පුළුවන් ෂැලර් එකක් අපිට හම්බ වුණා. ඒ ෂැලර් එක ගාවෙම අපිට කාර් එකක් පාක් කරගන්න පුළුවන්. චෙකින් වුණාට පස්සේ අපි පොඩ්ඩක් හොටෙල් එක ඇවිදලා බලුවා. මේ පූල් ඒරියා එක එහෙමත් හරිම ලස්සනයි. පූල් ඒරියා එකට එහා පැත්තෙන් වලට පේනවද දන්නේ නැහැ. ඒ තියෙන කලපුව. ඊටත් එහෙන් අපිට පේනවා කයිට් සර්ෆින් කරන කට්ටිය මේ විදියට. මම මේ රූම් ටුවර් වීඩියෝ එකක් කලින් ෂෙයා කරලා තියෙනවා. ඔයාලා දකින්න නැති කියලා හිතනවා. ඇත්තටම ලොකු ස්පේස් එකක් තියෙනවා මේ රූම් එකේ. ඒ වගේම මේකේ වොෂ්රූම් තියෙන්නේ අවුට්ඩෝර්. ඒකත් වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මෙතන ලොකු ස්පේස් එකක් තියෙන නිසා අපි කට්ටියටම ගොඩක් හොඳට රිලැක්ස් වෙන්න පුළුවන්. අපි යන දවසේ ගොඩක් සෙනග හිටියේ නෑ. කියන්නේ අපි තව කට්ටියක හිටියේ. ඒ නිසා ඇත්තටම රිලැක්සින් අපි ගොඩක් එන්ජොයි කරා මෙතන විතරක් ඉඳලා. එදා දවසේ අපි ඊළඟට ප්ලෑන් කරගෙන තිබ්බේ ටිකක් හවස් වෙලා බීච් එකට යන්න. ඉතින් අපි බීච් යන්න චේන්ජ් කරගත්තා. හැබැයි ගොඩක් හවස් වෙලා තිබ්බේ නැහැ. අවුවර් ටිකක් වැඩි. ඉතින් අපි එතකන් මම මේ ප්ලෑන් කරලා තිබ්බ ගේම් එක කට්ටියත් එකතු කරගෙන ප්ලේ කරා. මම මේ ගේම් එක දැකලා තියෙනවා TikTok එකේ එහෙම ගොඩක් අය ප්ලේ කරනවා. ඉතින් මම ගොඩක් ආසාවෙන් හිටියේ මේ අපේ කට්ටියත් එක්ක මේක ප්ලේ කරන්න. ඉතින් මම ඒකට ඕන මේ ස්වීට්ස් ටිකක් තමයි ගත්තේ. ඒවත් අරගෙන ආවා. ඉතින් මේක අපි ගොඩක් වෙලා ප්ලේ කරා. ඇත්තටම මාරම ෆන් ගේම් එකක්. ඔයාලත් කට්ටියක් එකතු වුණාම මේ වගේ ගේම් එකක් ප්ලේ කරලා බලන්න ඇත්තටම මාරම ෆන්. ඒක උනත්
3යි. එකයි. දෙකයි මාරු කරන්න තිබ්බේ. හරියට. 3යි. දෙකයි. දෙකයි. එකයි. දෙකයි. එකයි. දෙකයි දෙකයි. එහෙම කියන්න බෑ මෙයා හදලා ඉවරයි. හරි. ඉතින් ඒ විදිහට අපි ඒ ගේම ගොඩක් වෙලා ප්ලේ කරා. අතර මාරම ෆන් ඒ ගේම් එක. කොහොම හරි ගේම් එකෙන් පස්සේ අපි කට්ටිය බීච් එකට යන්න පිටත් වුණා. ඉතින් අපි නැවතුණ හොටල් එකේ ඉඳලා බීච් එකට පයින්ම යන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ කුඩෝ බීච් එක. මෙතනත් ඇත්තටම නාන්න පුළුවන්. හැබැයි මෙතනට වඩා සේෆ් තැනක් තියෙනවා කියලා අපිට හොටෙල් එකේ කිව්වා. අපි දැන් මේ එතනට යන්නේ. ඉතින් යන මඟ අපිට වෙරළේ තිබිලා මේ වගේ මාළු කීප දෙනෙකුත් දැක ගන්න පුළුවන් වුණා. ඉතින් කොහොම හරි අපි අර කීප තැනට ආවා. එතනට ඇත්තටම ලස්සනට සන්සෙට් එක පේනවා. ඒ වගේම එතන අපි කට්ටිය නාන්න ගොඩක් සේෆ් තැනක් කියලා කියන්න පුළුවන්. අපි කට්ටිය කොහොම හරි මෙතන ගොඩක් වෙලා එන්ජොයි කරා. රිලැක්ස් වෙන්න හැම මේ තැන නම් නියමයි. මේ ඇත්තටම අපිට තිබ්බ ගමන් මහන්සිය ඔක්කොම නැති වුණා. මෙතන අපි එන්ජොයි කරපු වෙලාවේ හරිම ලස්සනයි වටපිටාවෙම සන්සෙට් එකත් බලාගෙනම අපි බීච් එකේ ඉඳගෙන ගොඩක් එන්ජොයි කරා. ඉතින් අපි හොටෙල් එකට ළඟ වෙද්දි දැක්ක මේ විදිහට පූල් එක ලස්සන ලයිට් දාලා තියෙනවා. අපි හිතුවා මේ පූල් එකේ ටික වෙලාවක් ඉන්න නිසා අතරම අපි කට්ටිය ටිකක් රෑ වෙනකම් වගේ පූල් එකෙත් හිටියා. ඊළඟට අපි චේන්ජ් කරගෙන ලෑස්ති වුණේ ඩිනර් එක ගන්න යන්න. ඇත්තටම මේ හොටෙල් එකේ කැම ගන්න ඇත්තටම ගොඩාක් රසටම තිබ්බා. එයාලගේ ප්‍රසන්ටේෂන් එක ගොඩක් ලස්සනයි. ඉතින්
ගොඩක් සෙනග නැති නිසා අපිට අලාම් කාඩ් වෙනකට තමයි තිබ්බේ. මම මේක යූස් කරේ අදම. අර ෆිල්ම්ස් වල එහෙම මේවා දැකලා තිබ්බා. ඒක මම ආයිද? ඔව්. අක්කු අතන කිසි කලෙක තියෙන කරත්තයක් ඩිනර් එකෙන් පස්සේ අපි ප්ලෑන් කරලා තිබ්බේ බෝඩ් ගේම්ස් ටිකක් ප්ලේ කරන්න. හැබැයි අපි කට්ටිය ගොඩක් මහන්සි වෙලා එදා හිටියේ නිදිමතේ. ඒ නිසා අපි කට්ටිය හිතුවා ටිකක් කලින්ම එදා නිදා ගන්න. ඊළඟ දවසේ උදේම අපි ප්ලෑන් කරගෙන හිටියේ එතන තියෙන කලපුවේ කයාකින් යන්න. ඉතින් අපි කලින් දවසේ රෑ හොටෙල් එක ඇයට කියලා තිබ්බා අපි මෙහෙම යනවා කියලා. ඉතින් යාලා උදේම ඒකට ඕන දේවල් ලෑස්ති කරලා තිබ්බා. ඉතින් අපි චේන්ජ් කරගෙන මේ යන්නේ දැන් කයාකින් වලට. අපි 6 දෙනා මේ බෝට්ස් දෙකට බෙදලා තමා ගියේ. එමේ එක බෝට් එකක 3 දෙනෙක්ට යන්න පුළුවන් අතරම මේ හැබැයි අවුලක තිබ්බේ කකුල් පොඩක් දිග කරගන්න ඉඩ මදි. ඉතින් අපි කොහොම හරි ගොඩාක් වෙලා පැද්දෙන්නේ නැහැ මේක. විනාඩි 20ක් වගේ තමයි අපි 3 දෙනා නම් පැද්දේ. ඉතින් මෙයාලා නම් ගොඩක් වෙලා පැද්දා. ඉතින් කියන්න ඕනේ ඒ වගේම මෙතන ස්ටාෆ් එකේ අය ගැනත් මේ කට්ටිය ගොඩක් සපෝටිව්. අපි කයක් කරලා එනකම්ම මෙයාලා අපේ සේෆ්ටි එක ගැන බැලුවා. ඒකට අපි ගොඩක් තෑන්ක්ස් කරන්න ඕන. ඉතින් අපි කයාකින් කරලා එනකොට අපේ බ්‍රෙක්ෆාස්ට් එකත් යාලා ලෑස්ති කරලා තිබ්බා. ඒකත් ඇත්තටම ගොඩාක් රසටම තිබුණා. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි කට්ටිය ආයෙ චේන්ජ් කරගත්තා. අපිට ඕන ටිකක් කලින් චෙක් අවුට් වෙන්න. මොකද අපිට ගොඩාක් රෑ වෙන්නත් කලින් ගෙදර යන්න ඕන. ඒ වගේම අපි කට්ටිය තව එක තැනක් ප්ලෑන් කරගෙන හිටියා ගෙදර යන්න කලින් යන්න. ඒ නිසා අපි කට්ටිය ටක් ගාලා චේන්ජ් කරගෙන මේ හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. ඒ වගේම මේ හොටෙල් එක ගැන කියන්න ඕනේ. හොටෙල් එකේ ස්ටාෆ් එකටත් තෑන්ක්ස් කරන්න ඕනේ. එයාලා ගොඩක් සපෝටිව්, ඒ වගේම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඒ නිසා අපේ මේ හොටෙල් එකේ ගත කරපු කාලය ගොඩක් සතුටින් රිලැක්ස් එකේ ඇත්තටම ගත කරන්න පුළුවන් වුණා. ඒ වගේම අපිට තව තැනක් හොයාගන්න පුළුවන් වුණා මේ හරියම තියෙන. ඒ තමයි කල්පිටියේ තියෙන ෆෝට් එකක්. ඒක මේ හැබැයි අපි ඒ යන වෙලාවේ ඒ ෆෝට් එක වහලා තිබ්බේ. ඔයාලට පේනත් මේ වම් අත පැත්තෙන් පේන මේ ෆෝට් එකේ පොඩි කොටසක්. ඉතින් ඒක වහලා නිසා අපි ඉතින් ආයෙත් ආපස්සට ආවා. මේ වෙද්දී ටිකක් දවල් වෙලා තිබුණේ. ඒ නිසා අපි හිතුවා මේ වෙලාවේ ලන්ච් එක ගන්න. ඉතින් අපි හොටෙල් එකට එන දවසේ දැක්කා මෙන්න මේ රෙස්ටුරන්ට් එක. ඒකට තමයි අපි මේ ආවේ ලන්ච් එක ගන්න. එතන ඇත්තටම ක්ලීන් එකට තියෙන රෙස්ටුරන්ට් එකක්. ඒ වගේම එතන කෑමත් හරිම රසට තිබුණා. රයිස් ඇන්ඩ් කරි මේ විදිහේ බුෆේ විදිහට තියෙනවා. ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා. This is as good a day as any to start the rebuilding of life.
දැන් අපි මේ ටික ටික යන්නේ විල්පත්තුව පැත්තට. ඒ පැත්තේ තියෙනවා එළුවන්කුලම නාන තොටුපොළ කියලා තැනක්. අන්න එතනට යන තමයි අපි ඊළඟට ප්ලෑන් කරගෙන තිබ්බේ. and I can feel ඉතින් මෙතන තියෙන මේ කාර් පාක් එකේ අපි වාහනේ නවත්තලා කැලයක් මැදින් යන්න ඕනේ ඒ තැනට යන්න. ඇත්තටම හරිම ලස්සන තැනක් එතන. ගොඩක් කට්ටිය අපි යනකොටත් එතන එන්ජොයි කරනවා දැක්ක. ඉතින් අපිටත් ආසයි හිතුණා එතනින් නාන්න. අපි කට්ටිය ඉතින් චේන්ජ් කරගත්තා. එතනින් නාලා ටික වෙලාවක් එතනත් එන්ජොයි කරලම ආයෙ ගෙදර යන්න පිටත් වෙන්න. ඉතින් දැන් මේ අපි කෙලින්ම ගෙදර යන පිටත් වුණේ. හැබැයි මේ යනකොට අපි මෙන්න මේ ලස්සන තැන දැක්කා. ඒ පාර අපි ඉතින් මෙතන නවත්තලා ටික වෙලාවක් ඉඳලා ෆොටෝස් අරගෙන කට්ටිය ටිකක් කතා කර කර ඉඳලා ආයෙත් කෙලින්ම ගෙදර යන්න තමයි පිටත් වුණේ. අපි එන මග මෙන්න මේ රෙස්ටුරන්ට් එකට ආවත් ඒකක් බොන්න කියලා හිතාගෙන. හැබැයි මේ එදා අර මුළු රටටම කරන්ට් තිබ්බ නැති දවස් ඉතින් යාලක මැෂින්ස් වැඩ නැහැ කිව්වා. කොහොම හරි අපි තේ රෙස්ටුරන්ට් එකේ මේ ලස්සන view point එකක් තියෙනවා. ඉතින් එතනට ගියා. මේ ලස්සනට එතනට සන්සෙට් එක එහෙම පේනවා අපිට. ඒ වගේම මෙන්න මේ ජෙලිෆිෂ් වත් අපි එතනදී දැක්කා. හරිම ලස්සනයි එතන view එක එහෙම. අපි ඊට පස්සේ ආයේ එන මග අපිට තව රෙස්ටුරන්ට් එකකින් තේ බොන්න පුළුවන් වුණා මේ විදිහට. ඉතින් ටිකක් හවසුත් වෙලා මේ වෙන්දි. ඉතින් කොහොම හරි අපි මේ ගමුව ටවුන් එකට යනකොට රෑ 8-9 විතර වුණා. ඉතින් අපි හිතුවා ඩිනර් එකත් එතනින්ම අරගෙන යන්න. ඊට පස්සේ අපි කෙලින්ම හයිවේ එකට දාලා කඩවතින් එක්සිට් වුණා. ඉතින් ඒ විදිහට තමයි අපේ මේ අවුරුද්දේ කසින් ට්‍රිප් එක ඉවර වුණේ. ඉතින් මේ කට්ටිය මං හරිම ආස කට්ටිය ට්‍රිප් යන්න. ඉතින් හරිම ආසාවෙන් ඉන්නවා ආයෙත් මෙයාලත් එක්ක මේ විදිහේ තවත් ලස්සන ට්‍රිප් එකක් යන්න. මං හිතනවා අපි හැමෝම මේ ට්‍රිප් එක ගොඩක් එන්ජොයි කරා කියලා. ඒ වගේම ඔයාලත් මේ කල්පිටියේ ට්‍රැවල් බ්ලොග් එක එන්ජොයි කරා කියලා මං හිතනවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.